අයිබෝවන් ජයන්තුක්වත් වැංකෝ ඉඳල කතා කරන්න බලමුත් දවසේ ක්‍රිප්ට අප්ඩේට් එක මොනවද කියලා දිනය 2026 ජනවාරි 28 බදා දවස අද විශේෂ දවසක් කැනඩාව වගේම ඇමරිකාවෙත් රේට් ඩිසිෂන් එක දවස කැනඩාවේ already rate decided. Bank of Canada holds key interest rates steady at 2.25 in soft economy. විශේෂයෙන්ම Canadian Central Bank Governor Macklem සඳහන් කරලා තිනවා ඉදිරිය ඒ තරම් සුවදායි නෑ geopolitical risks තිනවා ඒ වගේම tariff threats තිනවා ඒ වගේම කුස්මා Canada US Mexico agreement එක renegotiate කරන්න යනවා මෙවැනි වාතාවරණයක් ඒ තරම් සුවදායි නෑ රේට් කට් එකකට it is too early to tell how well the Canadian economy will adjust to current tariffs and ongoing uncertainty කියලා. එතකොට කැනඩාව හෝල් කරා ටයිමිං එක සහ මාකට් ඩිරෙක්ෂන් එක බලපුවම මේ දැන් තියෙන රේට් එක ඇප්‍රෝප්‍රියේට් බවයි කැනේඩියන් සෙන්ට්‍රල් බැංක් ගවර්නර්ගේ අදහස. දැන් අපි අවධානය යොමු වෙනවා තව පැය කිහිපයකින් එන තව පැය 3යි විනාඩි 11යි තප්පර 10කින් එන ෆෙඩ් රේට් ඩිසිෂන් එක දිහාවට මාකට් එක හැබැයි අද දවසේ වාර්තාගත පර්ෆෝමන්ස් එකක් S&P 500 7000 මාක් එක රීච් කරා අද දවසේ ගෝල්ඩ් අවුන්සයක් තවත් වාර්තාවක් තිබ්බ 5274යි මේ වෙනකොට 5311 සත 50 දක්වා ගෝල්ඩ් ගියා. සිල්වර් වල තත්ත්වය බැලුවොත් සිල්වර් තරමක පුල් බෑක් වීම වීක්ලි පේන්නේ අද දවස් තරමක පුල් බෑක් වීමක් නමුත් සිල්වර් රෙකෝඩ් හයස්ට් ලෙවල් එක මෙවර වාර්තා කරේ 106යි සත 70 මේක අපි ඩේලි එකකට දාලා බැලුවොත් මේ තින්නේ මෙන්න මේ වගේ මැසිව් පැරබෝලික් මූ එකක් ගිහිල්ලා පොඩි බ්‍රේක් එකක් ගන්නවා SPY බැලුවොත් මේ මොහොතේ තත්ත්වය SPY අර රෙකෝඩ් එක බ්‍රේක් කරලා දැන් තරමක පුල් බෑක් වීමක් ඒත් 697 ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. Patreon අලුත් මාසෙට ජොයින් වෙන ඉන්ට්‍රස්ට් අය සම්බන්ධ වෙන ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ෂොප් සෙක්ෂන් එකේ තියෙන ස්ට්‍රැටජි වීඩියෝස් ගත්තේ නැති අයට මතක් කරනවා. ප්‍රයිස් චේන්ජ් එකක් එනවා ANA ෆියුචර් මෙම්බර්ස්ලාට. මෙම්බර්ෂිප් චේන්ජ් එකක් නෙවෙයි ෂොප් ස්ට්‍රැටජි වීඩියෝස් පමණයි. වීඩියෝස් අරන් නැති අය දැන් මම ගන්න මතක් කිරීමක් කරනවා. ඔයාලට නෙවෙයි චේන්ජ් එක ඉදිරි අනාගතේ එන අයට ඒ නිසා ගත්තේ නැති අය ගන්න. Bitget, Bybit, Qcoin සියලුම verified links උත් තියෙනවා description box එකේ. Amazon එකෙන් එනවා negative news එකක් corporate sector workers ලා 16000ක job නැති කරන බව. මේක employment market එකට තවත් pressure එක ගෙන දෙන කාරණයක්. Amazon is laying off about 16,000 corporate workers in its latest push to reduce bureaucracy. ඒකෙසේ වුණත් අද දවසේ rate decision එක Eastern time එකෙන් හැන්දෑවේ 2ට පෝස්ට් කරන්න තියෙන chance එක දැන් 97.2% බව තමයි Fed Watch tool එක සඳහන් කරන්නේ. වගේම rate decision එක සහ ඊට පැය භාගයකට පස්සේ 2:30ට Fed Chair Powell ගේ press conference එක. ඒ වගේම වාර්තාවක් එනවා අද දවසේ ට්‍රම්ප් අලුත් Fed Chair announce කරා වී කියලා. ටැරිෆ් වෝ එක දිගටම යනවා කොරියාවත් එක්ක ආර්ථික මොකක්ද කියන්නේ ටැරිෆ් ඩීල් එකක් සයින් කරත් ඩීල් එකට රෙස්පෙක්ට් කරේ නැති නිසාවෙන් නැවත 25% ටැරිෆ් සවුත් කොරියාවට දාන බවට ට්‍රම්ප් සඳහන් කරා. ඒ වගේම ඉරානය නිගෝෂියේෂන් එකකට නැත්නම් නිගෝෂියේට් කරන්න නිගෝෂියේටිං ටේබල් එකට ආවේ නැතිනම් පහර දෙන බවත් සඳහනක් තියෙනවා. ඉතින් මේවා ඒ පැත්ත මේ බටහිර පැත්තට වෙන නිවුස් මෙහෙම වෙනකොට චීනයේ ප්‍රධාන හමුදා නායකින් දෙන්නෙක්ව ඉවත් කරා ෂී ජින්පින් විසින්. එතකොට මේක චීනය යලි චීන හමුදාව එකට කියනවා චීන හමුදාව uncharted waters වල ගෙනත් අතහැර දැමීමක් වගේ වැඩක් මේ වුණේ කියලා මේ ඇවිල්ලා ෂී ජින්පින් චීන
නායකයාගේ රයිට් හෑන්ඩ් මෑන් විදියටයි සැලකන්නේ මේ ජෙනරල් සහ තවත් ජෙනරල්වරෙක් දෙන්නෙක්ම රැකියාවෙන් දොට්ට මේ වෙනකොට ඉන්වෙස්ටිගේට් කරනවා. චීනය සාමාන්‍යයෙන් මේක ලයිෆ් ටයිම් ඉම්ප්‍රෙසන්මන්ට් එකකට හෝ ජීවිතයෙන් වන්දි ගෙවන්න පවා වෙන්න පුළුවන් දඬුවමක් නියුක්ලියර් රහස් එළියට දීමක් ඇමරිකාවට දීමක් විදියටයි චෝදනාව තියෙන්නේ. චීනය සහ තායිවානය අතර උණුසුම නැගගෙන එනකොට යුද උණුසුම හමුදාව මෙවැනි තැනකට පත්වීම චීනයට නරක බලපෑම් ඇති කරන්නක් බවත් සඳහන් වෙනවා. ඉදිරිය නිවස් තොගයක් එන දින තුනක් අද දවස ඇතුළුව FOMC interest rate පවල් කොන්ෆරන්ස් හෙට ඉනිෂියල් ජොබ්ලස් ක්ලේම්ස් වැදගත්ම නිවස් එකක්. ඊට පස්සේ අනිද්දා PPI producer inflation මේ ටික අතිශයින් වැදගත්. හැබැයි මේවා එන්නේ රේට් කට් එක වුණාට පස්සේ නිසා ලොකුවට මාකට් මූව් වෙන එකක් නැහැ. නමුත් අද දවස මාකට් මූව් කරන දවසක්. Bitcoin holds below 90 as markets remain cautious ahead of Fed decision බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. Patreon අපි ෂෙයා කරපු ට්‍රේඩ්ස් උත් එකක්වත් ලොකු මූව්ස් පෙන්වන්නේ නැහැ. මේ HNT ෂෝට් එකක් දැන් සෑහෙන වෙලාවක් ඔය එකම තැන නතර වෙලා ඉන්නවා. Ponki කියන altcoin එකේ long එකක් මේක swing traders ලට මේක day traders ලට එකක් උඩට එකක් යටට හැබැයි දෙකම තවමත් සෑහෙන වෙලාවකට පස්සෙත් entry point එකේ තියෙන්නේ පැහැදිලිවම පේනවා markets මේ ඉන්නේ FOMC decision එක අපේක්ෂාවෙන්. hype එකේ මේ bull flag එක ගැන මම නිරන්තරයෙන් ඔයාලට කිව්වා මේ පළවෙනි bull flag එක වගේම දෙවෙනියට ෆෝම් වෙන බුල් ෆ්ලෑග් එකත් යාවි. හැබැයි පළවෙනි එකට වඩා දෙවෙනිය සෑහෙන දුර කොන්සොලිඩේෂන් එකකට ගිය බව සැබැයි. නමුත් ඊ දවසේ කොන්සොලිඩේෂන් එක සුපර් බුලිෂ් බ්‍රේක්අවුට් එකක් ගත්තා. මේ දකුණු පැත්තේ පේන්නේ Patreon Pro members ලට ෂෙයා කරපු ස්විං ට්‍රේඩ් එකක්. ඒක දැන් අඩක් දුර already profit පැත්තට ඇවිත් හමාරයි. most likely මේ bull flag එක මෙතනින් බ්‍රේක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ මොනෝතින් ඉදිරිය $76 පැත්තට වගේ යන්න ලොකු අවස්ථාවක්. මේ number 2 කියලා මම දාලා තියෙන move එක number 1 වෙනිම move එකක් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේවා measured moves කියලා කියන්නේ. ඒතකොට මේ measured move එකම ගියොත් මෙතනත් hype එකේ අපේක්ෂිත අගය මේ top එකට මෙන්න බෑ. දල වශයෙන් නිකන් තියන්නකො top එකට මවොත් hype එකේ අපේ අපේක්ෂිත අගය තමයි $75 වලට එන්න ඕන. දැන් අද මේ මොහොතේ price එක යන්තම් 33.44. ඉතින් hype මම කලින් ඉඳන්ම කිව්වා මේක perpetual dex එකක්. perpetuals dex ගණනාවක් තියෙනවා. ඒකේ කැපිපෙන කැපිපෙන හාදැමේ. ඉතින් මෙවර මේ ඩ්‍රොප් එක කීයද 60% නම් වැටුන්නේ නේ 40% නෑ 65% ඩ්‍රොප් එකක්. ඒක amazing value area එකක්. හරියටම ගියවර බුල් ෆ්ලැග් බ්‍රේක් එක ගත්ත තැන්නටම කහපාට ඉරටම කකුල තියලා තමයි මෙවර ඩබල් බොටම් එකකින් බවුන්ස් වෙන්නේ. මේවා ඇහත් යාගෙන ඉන්න ඕන තැන් මේ ඩබල් බොටම් එක පේනවනේ පැනපු පැනිල්ල එක්ස්ට්‍රීම් ඕසෝල්ඩ් එකේ. ඉතින් මෙවුවා පොඩි සයින්ස් මේවා මේ දෙන සයින් හරියට රීඩ් කරොත් ගොඩ hype දැන් හරි බලන්න තාමත් chance එකක් තියෙනවා කියන එකයි මගේ හැඟීම. CoinDesk 20 කියන්නේ ක්‍රිප්ටෝ ඉන්ඩෙක්ස් එකක්. ඒකේ Bitcoin, Ethereum, Ripple සහ තවත් 17ක් ක්‍රිප්ටෝ තියෙනවා. ARK Invest S1 ෆයිලිං එකක් දාලා තියෙනවා SEC එකට. ඒ තමයි මේ CoinDesk 20ට මේ ක්‍රිප්ටෝ 20 එක මල්ලකට දාලා එක තනි ETF එකක් විදිහට. මේකේ Bitcoin වලට සාමාන්‍යයෙන් බර තබලා තියෙනවා වැඩි 32ක් Bitcoin, 21ක් Ethereum සහ 20ක් Ripple. ඉතිරි 100ට කීයද 30 ගණන් 20 ගණන් ඉතිරි 120 ගණන් තමයි අනිත් 14ම වෙන් කරලා තියෙන්නේ. එතකොට ඉදිරියේදී ඔයාලට මේ ක්‍රිප්ටෝ 20ක ETF එක shares ගන්න අවස්ථාව ලැබෙවි. ක්‍රිප්ටෝ 20ක් තනි ETF එකකට. මෙන්න මේවා තමයි ගොඩාක් ඔය ඉන්ස්ටිටියුෂන්ස් එම කැමති ETFs. මලු පිටින් එනවා දැන්. අපි කිව්වා මේවා කලින් වේවි කියලා. ඔන්න දැන් ලස්සනට වෙන බව තමයි
පේන තියෙන. ඉතින් එනවා මාකට් එක තත්ත්වය බලන්න. මාකට් එක ස්ටොක් මාකට් එක වගේම අද bullish 2% up. Bitcoin 3.02 කොකටත් අපි refresh කරලා බලමු. තාමත් almost the same. Bitcoin almost නෙවෙයි 90 තිබ්බේ දැන් පොඩ වැටලා 89350යි. Ethereum 3000යි. Ethereum 3002යි. Bitcoin 1.6 up. Ethereum 2.26% up. මෙදින් coin market 20 කියලා එකක්. මේක almost the same coin desk එකේ 20 එකක්. දැන් මේක ක්ලික් කරොත් අපිට coin market 20 මොනවද කියලා පේනවද මේක නෑනේ. තියෙනවනේ. වෙනම ලින්ක් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ගියාම coin market cap 20 index එක පෙන්නනවා Bitcoin. weight එක 79ක් Bitcoin වල. Ethereum 14යි. ඊට පස්සේ ඉන්නවා BNB Ripple දෙන්නටම 5ක් විතර. Solana, Tron, Dogecoin, Cardano, Bitcoin Cash, Hyperliquid ඉන්නවා. ඒ ඔක්කොම 0.5%, 0.4%, 0.3 Chainlinkට වඩා allocate කරලා තිනවා Hyperliquid වලට. ඊට පස්සේ Stellar, Zcash, Sui, Avalanche, Litecoin, Hedera, Shiba Inu, Toncoin. ඔය හොඳ ක්‍රිප්ටෝ ටිකක් කියන්න කියලා කමෙන්ට්ස් දාන අයට මේ තියෙන හොඳ ක්‍රිප්ටෝ තමයි. මේ coin market coin desk 20ත් almost same. මේක 20 කුවරන් 19යි මෙතන තියෙන්නේ. කෙසේ නමුත් coin desk 20ත් almost the same. ඔයාලට Google කරලා බලන්න පුළුවන්. altcoins deeply oversold වෙලා ඉන්න අතරේ golden cross එකක් සිද්ධ වෙනවා. මේ ඇවිල්ලා altcoin market cap chart එක. මේක total 1 එක මම හිතන්නේ. ඒ total 1 එකේ golden cross එකක් සිද්ධ වෙනවා. මීට පෙර අවස්ථාවල වැනි golden cross එකක් crazy price upward move එකකට නැත්නම් alt season එකකට ගිහිලා තියෙන බව තමයි ක්ලාක් සඳහන් කරන්නේ. මෙවරත් ඒක එහෙම වෙන්න හැකිද මම දන්නේ නැහැ ඒක හරියටම කියන්න. නමුත් මේ වෙනකොට එන්න තියෙන extreme lower levels වලට reach කර ඇති බව නම් පැහැදිලිවම කියන්න පුළුවන්. Ethereum whales scoop up ETH worth 74 million බව වාර්තා වෙනවා. අපිට chart එකක් තියෙනවා. ඒ chart එකේ පෙන්නනවා මේ තියෙන්නේ spot taker cumulative volume delta කියන chart එක මේ green print එකක් දෙනවා නැත්නම් taker by dominant print එකක් දෙනවා කියන එකේ අදහස. whales ලා spot market එකේ buy side එකේ actively participate කරනවා කියන එක. ඒක bullish sign එකක්. එතකොට ඒකටම සමාන්තරයි මේ කතාවත්. මේක good news එකක් Ethereum වලට පැහැදිලිව. මේ වගේම අද Ethereum Bitcoin අභිබවමින් 3000ටත් උඩින් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් retail selling සහ whale buying සිද්ධ වුණ previous accumulation zone දෙකේදී 2017 සහ 21 Ethereum amazing breakouts වලට මේ පළවෙනි fry pan එක සහ මේ දෙවෙනි fry pan එක ගිය බව පේන්න තියෙනවා. මේවර fry pan එකක් නැතත් පැහැදිලිව මේ wedge එකෙන් break වෙනවා. retails ලා sell කරනවා තවමත් Ethereum whales ලා buy කරන බව දැන් මොහොතකට කලින් මම පෙන්නුවා. එතකොට මේක නැවත breakout එකකට යා හැකි බව තමයි මේ පෙන්වන්නේ. Ethereum price එක Bitcoin වලට සාපේක්ෂව ඔයා ඊයේ වීඩියෝ එක බැලුවා නම් මම පෙන්නුවා Ethereum Bitcoin වල ලස්සන bullish move එකක් bull flag එකකින් දැන් break වෙන්න යන බව. ඒක තමයි මේක තමයි දෙකම එකයි. එතකොට පැහැදිලිවම Ethereum මේ වෙනකොට break point එකකට ආසන්න වෙමින් ඉන්න බව තමයි පේන තියෙන්නේ. Jito කියන්නේ Solana DEX එකක්. සෑහෙන කාලයකට පස්සේ Jito මේ පේන්නේ weekly මේ week එකෙත් ලොකු activities තිබෙන්නේ නැහැ අත්තම කියනවනම්. අද දවසේ තමයි bounce උනේ. නමුත් ඉතින් weekly candle එක green ව පෙන්නනවා. drop එක 94% drop එකකින් පස්සේ triple bottom එකක් සහ bullish engulfing formation එකක් V-shape recovery එකක් මේ සියල්ලම bullish බැවින් මේ 94% drop එක most likely bottom එක වෙන්න පුළුවන් Jitoගේ. Ripple සම්බන්ධ ගොඩක් news තියෙනවා. Ripple strategic partnership එකක් දැම්මා Saudi වල ජීල් කියන ආයතනයේ. ජීල් කියන්නේ Saudi Riyadh bank එකේ subsidiary company එකක්. එතකොට basically Ripple සහ Riyadh බැංකුව අතර partnership එකක්. මේ අනුව Ripple enters Saudi bank system through a strategic GEAL partnership. මේක bullish news එකක් Rippleට.
XRP 2024 මේ ලෝන් මන්ත්ස් ලෝන් කොන්සල්ටේෂන් මේක ඇත්තටම අවුරුද්දක් ගියා 23 සැප්තැම්බර් ඉඳලා 24 නොවැම්බර් වෙනකන් ගියා කොන්සල්ටේෂන් ඊට පස්සේ තමයි නොවැම්බර් තමයි බ්‍රේක් අවුට් එක දැන් මෙවරත් අවුරුද්දක් ට වඩා දැන් 24 නොවැම්බර් ඉඳලා 25 නොවැම්බර් බ්‍රේක් උනේත් නෑ දැන් 26 ජනවරිත් ඉවර වෙන්න ළඟයි එතකොට එවැනිම දීර්ඝ කොන්සල්ටේෂන් එකක ඉන්නේ මෙවරත් අරවැනිම බ්‍රේක් අවුට් එකක් විය හැකි බව ඉතින් ගුඩ් නිවුස් වෙනකොට බ්‍රේක් නොවී තියෙන බෑ අතරම රිපල් තවත් පාර්ට්නර්ෂිප් එකක් දැම්ම ඒ පාර්ට්නර්ෂිප් එක දැම්මේ රිපල් සහ රිපල් ට්‍රෙෂරි සහ G ට්‍රෙෂරි කියන රිපල් සහ G ට්‍රෙෂරි කියන ආයතනය එකතු වෙලා තමයි රිපල් ට්‍රෙෂරි කියන එන්ටිටි එක හදන්නේ මේ හරහා ඒගොල්ලෝ උත්සාහ කරනවා ට්‍රැඩිෂනල් ෆයිනෑන්ස් සහ ඩිජිටල් ඇසට්ස් එකම ප්ලැට්ෆෝර්ම් එකක සර්ව් කරන්න එක ග්‍රේට් නිවුස් එකක් තවත් රිපල්ට රිපල් අන්වේල්ස් යුනිෆයිඩ් කියන්නේ දෙගොල්ලක් එකට එකතු වෙලා ට්‍රෙෂරි ප්ලැට්ෆෝර්ම් බ්‍රිජිං කෑෂ් ඇන්ඩ් ඩිජිටල් ඇසට්ස් එතකොට ට්‍රැඩ්ෆයි සහ ඩිෆයි එක ප්ලැට්ෆෝර්ම් එකක සර්ව් කරන්න කරන උත්සාහයක් බුලිෂ් ක්ලැරිටි ඇක්ට් එකකට සපෝට් කරනවා තවමත් කියන චෝදනාව නමුත් රිපල්ට තියෙනවා මේ තියෙන දෙවෙනි කොළම පැරණි ක්ලැරිටි ඇක්ට් එක ඒක සෙනෙට් එකට ගියාට පස්සේ සෙනෙට් එක චේන්ජ් කරා වඩා වැඩි බලතල SEC එකට දෙමින් මේකට ක්‍රිප්ටෝ කම්පනීස් විරුද්ධ වුණා නමුත් බ්‍රැඩ් ගාලින් හවුස් මේකට සපෝට් කරනවා ඒකට චාල්ස් හොස්කින්සන් ප්‍රයන් ආම්ස්ට්‍රෝං වැනි අය චෝදනා කරනවා Eleanor Tarrant, some of the crypto industry's leading firms and trade associations are coming out in support of the banking GOP's market structure bill. මේකේ ඔයාලට මතක නම් Coinbase එම ගියා එළියට Brett Garlinghouse නමුත් කියනවා while long overdue this move by Senator Ahavala on market structure is a massive step forward in providing workable frameworks for crypto කියන විදිහට තමයි මේක මම හිතන්නේ රිපල් එකට ලොකු පහසුවක් වාසියක් මේ clarity act එක ඒ නිසා Brad Ripple XRP co-founder single handedly මේකට support කරනවා අනිකුත් අයගේ චෝදනා මැද්දේ වුණත් quantum computer threat එක සම්බන්ධයෙන් Ethereum මේ වෙනකොට already වැඩ පටන් අරන් තියෙන්නේ 20ක් ඒ ගමනේ already ඉදිරියටත් ඇවිත් බව තමයි Ethereum සම්බන්ධ පසුගියදා මේ DevCon ඉවෙන්ට් එකේදී සඳහන් කරේ quantum threats වලට වේගෙන් Ripple කටයුතු කරමින් ඉන්න බව Grayscale උත් Ethereum පැහැදිලිවම එකතු කරන බව වාර්තා වෙනවා Grayscale and other ETFs have bought 129.7 million worth of Ethereum. It is stupidly undervalued right now බවයි Ash සඳහන් කරන්නේ රෙන්ඩ් ටෝකන් පොඩි පුල්බැක් එකකින් පස්සේ නැවත ග්‍රීන් ප්‍රින්ට් එකක් වීක්ලි එකේ දෙනවා මේ සතියේ කැන්ඩල්ස් වල මේක වට බැලුවොතින් හෝදිසියෙන් මේ 3 white ෆෝමේෂන් එකක් ඊට පස්සේ වීක් පුල්බැක් එක නැවත බුලිෂ් මූව් එකකට පාර කපන්න ඉඩ තියෙනවා ඒ නිසා වොච් කරන්න සුපර් බුලිෂ් මූව් එකකින් පස්සේ එන වීක් පුල්බැක් එක සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එක පැත්තටම යනවා මේ පටන් ගන්න ග්‍රීන් ප්‍රින්ට් එක පුංචි ඒ කතන්දරේ ආරම්භය වෙන්න පුළුවන් ඒකටම සපෝට් වෙන සිමෙට්‍රිකල් වෙජ් එකක් ඒකත් යන්නේ ට්‍රෙන්ඩ් එක පැත්තට මේ ප්‍රීවියස් අය එක පැත්තට ගිය $12 පැත්තට සුපර් බුලිෂ් ගේන් එකක් චතුරේ ඇයිද නැද්ද කියන්න දන්නේ at least මේ ළඟම රෙසිස්ටන්ස් එකට ආවත් almost 200% move එකක් Morgan Stanley බැංකුවත් expert බැංක කෙනෙක් වගේම ඩිජිටල් ඇසට් සම්බන්ධයෙන් දක්ෂතා දක්වපු සීනියර් බැංක කෙනෙක් එමි ඕල්ඩන්බර්ග් ඒගොල්ලන්ගේ ඩිජිටල් ඇසට් ස්ට්‍රැටජි එක ලීඩ් කරන්න පොයින්ට් කළ බව වාර්තා වෙනවා මේකට පේනවා ට්‍රැඩිෂනල් බැංකුව ඇතුලේ මාර චේන්ජස් මේ වෙනකොට සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ වෙනම ඩිජිටල් ඇසට් ඩිපාර්ට්මන්ට්ස් පටන් ගන්නවා ඒවට අලුතෙන් ස්ටාෆ් පොයින්ට් වෙනවා ඒ වගේම මෝගන් ස්ටැන්ලි බැංකුව මේ ඒමි යටතේ වැඩ කරන්න අවශ්‍ය ක්‍රිප්ටෝ එක්ස්පර්ට්ස්ලා බාහිර ලෝකෙන් ක්‍රිප්ටෝ
කමියුනිටි එකෙන් මේ වෙනකොට රික්‍රූට් කරමින් ඉන්න බවත් වාර්තා වෙනවා. එතකොට මේක ට්‍රැඩිෂනල් ෆියට් බැංකුවක් amazing forward step එකක් ක්‍රිප්ටෝ පැත්තට තියෙන පළමු අවස්ථාව. ඒ නිසා මාකට් එක ගැන කතා කරනවා. මේක මයිකල් සේලර් පවා සඳහන් කරලා තිබ්බා 2.5 trillion Morgan Stanley just hired head of crypto strategy, something coming big time, Michael Saylor again. මේ ඡායාරූපය මයිකල් සේලර් මේ විවේක් සෙන් දාලා තියෙන පෝස්ට් එක. පසුගිය දිනවල මයිකල් සේලර් ඇමරිකාවේ ට්‍රැඩිෂනල් බැංකු ගණනාවක් විසිට් කරමින් බිට්කොයින් සම්බන්ධයෙන් දැනුවත් කරා. මේ ඡායාරූපය මේකේ ඉන්නේ මයිකල් සේලර් සහ ස්ට්‍රැටජි කම්පැනි එකේ CEO ෆොං ලී දෙන්න ඉන්නේ. පීටර් ෂිෆ්ට් බිට්කොයින් සම්බන්ධයෙන් අල්ලගන්න බැරි වුණ කෑල්ල මේ බ්ලූම්බර්ග් ඇනලිස්ට් කෙනෙක් කියනවා. එයා කියනවා යංග ජෙනරේෂන් එක දැනුයි එන්නේ ඉන්වෙස්ට්මන්ට් මාකට් එකට. යංග ජෙනරේෂන් එක ඉන්වෙස්ට්මන්ට් මාකට් එකට ඇවිල්ලා මේ ට්‍රැඩිෂනල් ගෝල්ඩ් ගන්න නැහැ. ඒගොල්ලෝ ගන්නේ ඩිජිටල් ගෝල්ඩ්. ඒතකොට යංග ජෙනරේෂන් එකේ ස්ටෝර් ඔෆ් වැලියු එක පැහැදිලිවම බිට්කොයින් ගෝල්ඩ් නොවන බව. මේක මේ නම කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා මහා වුජිනෝවික්ද මාජා වුජින ජේ කියවෙන්නේ. කෙසේ නමුත් අර නම පේනවා. අපි අහලා බලමු. I think people understand gold, right? That's it's been around since we at least have been born, and even prior to that. So people just go to something they understand very well and they think it's a safe asset. However, though, if I look at the younger generation, which to me is more interesting, they're all going into assets that for them they're going into Bitcoin, they're going into land, not necessarily buying gold. And so I think that all changes soon as kind of, as I've said, gold is first and then you start to have Bitcoin. I think people understand gold. Rebellion crowd එක එන්නේ පැහැදිලිවම gold නෙමෙයි Bitcoin වලට බව. ඒ වගේම මෑතම වාර්තාවක් දැක්කා ඩොලර් ට්‍රිලියන මේක මෙරිල් ලින්ච් ඇමරිකාවේ බැංකුව විසින් දාපු රිපෝට් එකක්. ඒගොල්ලෝ කියනවා දැන් අපි 2026 නේ 2048 දක්වා 2026 ඉඳලා 2048 දක්වා ඉදිරි දශක දෙකක කාලය ග්‍රේට් වෙල්ත් ට්‍රාන්ස්ෆර් පීරියඩ් එක විදිහට හඳුන්වනවා. ඒකට හේතුව මෙරිල් ලින්ච් කියනවා 124 ට්‍රිලියන් වෙල්ත් එකක්. ට්‍රිලියන් 124ක වෙල්ත් එකක් මේ එක ක්‍රවුඩ්ස් වලින් ජෙනෙක්ස් ක්‍රවුඩ් එක ඊට පස්සේ මිලේනියල්ස් කියන ක්‍රවුඩ් එක. මේ ජෙනෙක්ස් කියන්නේ 1965 80 අතර ඉපදිච්ච අය. මිලේනියල්ස් කියන්නේ 1981 1996 අතර ඉපදිච්ච අය. ජෙන් Z ක්‍රවුඩ් එක කියන්නේ 1997න් පස්සේ ඉපදිච්ච අය. ඊට පස්සේ ඒ කාණ්ඩ තුනේ වෙල්ත් එක ඉදිරියේදී 106 ට්‍රිලියන් අලුත් පරම්පරාවට මූව් වෙනවා. අලුත් පරම්පරාව එපමණ මුදලක් ඉන්හෙරිට් කරනවා. අන්න ඒගොල්ලෝ සල්ලි තියෙන තැන තමයි අර පොඩ්ඩකට කලින් අර ගෑනු ළමයා කිව්වේ. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර සල්ලි අලුත් ක්‍රවුඩ් එක මේ ජෙන් Z එකෙන් පස්සේ එන ක්‍රවුඩ් එක මේ තියෙන chart එක මට ගොඩක් වෙලාවට මේ නම් හැම වෙලේම පැටලෙනවා. 1883 900 කියන්නේ lost generation එක. ඊට පස්සේ greatest generation එක silent generation එක තමයි දෙවනි ලෝක යුද්ධයට කලින් හිටපු සෙට් එක. ඊට පස්සේ දෙවනි ලෝක යුද්ධෙන් immediate after කට්ටියට තමයි baby boomers ලා කියන්නේ. මේ baby boomer කියපු ගමන් මට මතක් වෙන්නේ ඇමරිකාවේ සුප්‍රකට ඩේව් රැම්සේ බිලියනර් මම හිතන්නේ දැන් ඉන්වෙස්ටර් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් දෙන ඩේව් රැම්සේ රේඩියෝ පර්සනැලිටි එකක්. මෙයාව තමයි මට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට. කෙසේ නමුත් ජෙන් Z එකෙන් පස්සේ එන ක්‍රවුඩ් එක ආපු කට්ටිය ජෙන් ඇල්ෆා. ජෙන් ඇල්ෆා එකට පස්සේ ආපු කට්ටියටත් නමක් කියනවා නේද? පොඩ්ඩක් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මට හොයන්න වෙලා යනවා. කෙසේ නමුත් great wealth transfer එකක් සිද්ධ වෙනවා. මේක පැහැදිලිවම long term crypto විශේෂයෙන්ම Bitcoin Ethereum වගේ leading at least the top 20 පැහැදිලිවම උඩට ගෙනියන්න support එකක් වෙන බව තමයි මෙරිල් ලින්ච් කියන්නේත් වගේම අර බ්ලූම්බර්ග් වීඩියෝ ක්ලිප් එකේ කිව්වෙත් ඒකම තමයි.
ස්ටේබල් කොයින් මාකට් එකේ ලීඩර්ස්ලා තමයි ටෙදර් සහ සර්කල් මේ දෙන්න එකතුව මුළු ස්ටේබල් කොයින් මාකට් එකෙන් 87% මේ බ්‍රවුන් පැච් එක ටෙදර් ඔරෙන්ජ් පැච් එක සර්කල්. එතකොට මේ දෙන්න මාකට් එකේ වැඩිපුරම කොටස අල්ලාගෙන ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඉදිරියේදී ඇමරිකාවේ ක්ලැරිටි ඇක්ට් එක හරහා ස්ටේබල් කොයින් මාකට් එකේම රෙගුලේට් කරද්දී මේගොල්ලන්ටත් අලුත් නීති රීති වලට අනුගත වෙන්න වෙනවා. කෙසේ නමුත් ටෙදර් එකෙන් තව නිවුස් එකක් වාර්තා වෙනවා. තමයි ටෙදර් මේඩ් ඉන් USA ස්ටේබල් කොයින් එකක් ලොන්ච් කර බව. ඒකේ නම USAT. Tether officially launches Made in America USAT stable coin as mass TradFi adoption looms. එතකොට මේකේ මේ කම්පනි එකේ USAT එකේ ලීඩර් තමයි බෝහයින්ස් කියන්නේ මීට මාස ගානකට කලින් එයා තමයි ට්‍රම්ප්ගේ ක්‍රිප්ටෝ ඇඩ්වයිසර්. එතකොට ඒ ජොබ් එකෙන් අයින් වෙලා තමයි ටෙදර් එකේ ජොබ් එක බාරගත්තේ. ඒක පැහැදිලිවම ට්‍රම්ප්ගේ බ්ලෙසිං එකත් එක්ක තමයි බෝහයින්ස් කියලා USAT එකේ වාඩි වුණේ. එතකොට USAT එකත් ඔය ඇමරිකාව ඇතුලේ ස්ටේබල් කොයින් ඔපරේෂන් එකේදී ලොකු රෝල් එකක් ප්ලේ කරන්න නියමිත බව තමයි අනුව පේන්න තියෙන්නේ. හයිප් එක පැනිල්ලක් මම වීඩියෝ එක ආරම්භයේ පෙන්නුවා. ඔයාලට හයිප් එක පැනපු පැනිල්ල මේකට හේතුවක් තියෙනවා. ඒක තමයි හයිප් කියන්නේ මේ ෆියුචර්ස් නැත්නම් පර්පෙචුවල්ස් මාකට් එකේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් ඩෙක්ස් බැංකුවක්. හයිප් එක ඊයේ දවසේද පෙරේදද මන් දන්නේ. ඒගොල්ලෝ ලිස්ට් කරා සිල්වර්. දැන් මේ වෙනකොට සිල්වර් යනවනේ පිස්සු ඇදිලා වගේ යෑමක් ගෝල්ඩ් එක්කම. එතකොට ඒ සිල්වර් පර්පෙචුවල්ස් ලිස්ට් කිරීමත් එක්ක හයිප් එකට තවත් හයිප් ටප් වුණා හයිප් කමියුනිටි එක. ඒක පැහැදිලිවම ඩොලර් බිලියන 10ක හයිප් එක්ස්චේන්ජ් හයිප් ටෝකන්ස් එක්ස්චේන්ජස් වලින් එළියට යන්න සමත් වුණා ඒ නිවුස් එක. එතකොට ඒක පැහැදිලිවම හයිප් තවත් උඩට ගෙන යාමට සපෝට් එකක් වෙන බව තමයි පේන්න තියෙන්නේ. මේ chart එක virtual protocol virtual එකේ මේ bull flag එක ඉදිරියේදී break වෙන්න නියමිතයි watch එකේ මේ පේනවා 2 weeks chart එක. පැහැදිලි සයින්ස් ගණනාවක් පෙන්වනවා බුල්ස් මේ ප්ලේ එකේ ඉන්න බව. මේ වැටිල්ල ඊට පස්සේ amazing pickup එකක් ගත්තා මේ super bullish move එකෙන්. ඊට පස්සේ මේ super bullish මේක pin bar එක මේකත් bullish candle එකක් වගේම මේක bullish engulfing combination එකක්. ඒ ඔක්කොට පස්සේ ආයේ අන්තිමට ආපු මේ චූටි bullish candle එකත් මම tiny little almost bullish engulfing move එකක්. ඒතකොට මේ build up එක මේ fake out වෙවි එන build up එක මෑතකදී යලි fake out වුණා. නමුත් ඉදිරි break out එකකට මේක පැහැදිලිවම යා හැකි virtuals ඒ නිසාවෙන් watch කරන්න. මේකට තියෙන වෙන fundamental side එකේ news මොනවා හරි තියෙනවද කියලාත් හොයලා බලන්න. Uniswap එකට වගේම චේන් ලින්ක් එකට පහුගිය දිනවල නෙගටිව් කමෙන්ට්‍රි සෝෂල් මීඩියා වල තිබ්බ බව සෙන්ටිමන්ට් අනාවරණය කරනවා. සාමාන්‍යයෙන් ප්‍රයිස් එක වැටෙද්දී මේ කහපාට ලයින් එක සහ කහපාට ලයින් එක කියන්නේ Uniswap, කොළපාට ලයින් එක කියන්නේ චේන් ලින්ක්. ඒ දෙන්නම පල්ලෙහාට වැටෙනකොට මේ බොක්ස් තියෙන ඒවා උඩට ගිය බොක්ස් කියන්නේ සෝෂල් සෙන්ටිමන්ට් එක. ඒ social sentiment negative sentiment උඩට යන්න එකෙන් පේන්නේ price is going down, social sentiment negative social sentiment is going up. ඒ කියන්නේ මොකද? divergence එකක්. price එක lower lows, social sentiment higher lows කියන්නේ divergence එකක්. ඒක price එක bottom out වෙන්න support එකක් බවයි sentiment කියන්නේ. අනුව පොඩි signs පෙන්නනවා chain link එකේ වගේම Uniswap එකේ මේ බොටම් එකෙන් බවුන්ස් වෙන්න. මේක මම නෙවෙයි කියන්නේ sentiment chart එකට ගිහිල්ලා බලන්න. මේකට තව support වෙනවා. දැන් මේකත් fundamentally change එකක් බව පැහැදිලි. මේක more or less on chain analysis එකක්. තව fundamentally support කරන තොරතුරු දත්ත හොයලා බලන්න. ඒ මොනොත් ඔය දෙන්නගේම opportunity තියෙන පුළුවන්. Patreon trade කරන සම්බන්ධ වෙන link එක description box එකේ තියෙනවා. shop section එකට ගිහින් strategy videos ගන්න අමතක කරන්න එපා. pro membership එකට සම්බන්ධ වෙන all time frames trade කරනවා නම් Bitget, Bybit වගේම Qcoin, Coinbase, Binance සියලුම links description box එකේ ඇති. ඔක තමයි තත්ත්වය. ප්‍රවේශමට trade කරන්න තව මොහොතකින් තව පැයකින් හමාරකින් මේ වීඩියෝ එක publish වෙනකොට වගේ almost ඔයාට FOMC තොරතුරුත් ලැබෙවි. අද volatile වේවි පවල් කියන කරන දේවල් අනුව.
එනිසා ප්‍රවේශම ට්‍රේඩ් කරන්න එමනං මාකට් ස්ටෝල් වෙලා තින්න ඇත්තං එක තැනක රැඳිල නතර වෙලා බලගන්න නිවස් රිලිස්ස කෙනක එ තත්ත්ව මේකයි වීඩියක ලයි කරන්න චැනල එක සබස්ක්‍රයිබ් කල නැත්තන් එකත් සබස්ක්‍රයිබ් කරගෙනම යන් එමනං වීඩිය හමාර කරන හම මයි මතලු තුඩිය තෙක් සුපදවසා